ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් විමසා බලමු ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම ඒ වගේම අභිරහස්ම තැනක් වෙන හෝටන් තැන්නෙන් වාර්තා වුණු ඇඟ කිලිපොලා යන සිදුවීමක් ගැන. ඉතින් මේකට මූලාශ්‍රය වෙන්නේ 2000 දශකයේ මුල් භාගයේදී යාළුවෝ 3 දෙනෙක්ට මුහුණ දෙන්න වුණු අත්දැකීමක් ගැන සටහනක්. අපි බලන්න යන්නේ හරිම සාමාන්‍ය විනෝදචාරිකාවක් එකපාරටම කඩාපාත් වුණු මීදුමක් එක්ක කවදාවත් පැහැදිලි කරන්න බැරි ඛේදාවාචකයක් බවට පත්ුනේ කොහමද කියලයි. හෝටන් තැන්න කියන්නේ ඇත්තටම පුදුම තැනක්. ඒ කියන්නේ එක පැත්තකින් ඒකේ තියෙනවා අතිශය සුන්දරත්වයක්. අනෙක් පැත්තෙන් තියෙනවා අනපේක්ෂිත බවක්. විශේෂයෙන්ම කාලගුණය. විනාඩි 10ක් 15ක් ඇතුළත මුළු පරිසරයම වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලිව තිබුණු අහස එකපාරටම ඝන මීදුමකින් වහිලා Taman ඉන්නේ කොහෙද කියලාවත් හොයාගන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ කතාවේදී අර මීදුම කියන එක නිකම්ම පසුබිමක් නෙමෙයි. ඒක ප්‍රධාන චරිතයක් වෙනවා. හරියටම ඒක මේ සිදුවීමේ ප්‍රධානම චරිතයක් බවට පත් වෙනවා. හරි. එතකොට මේ කතාවේ මනුෂ්‍ය චරිත 3ක් ඉන්නවා. මූලාශ්‍රයත් නම් දීලා නැහැ. ඉතින් අපි යාලට අජිත්, කමල් සහ අරුණ කියලා කියමු. හොඳයි. මේ 3 දෙනාම කුළුමයකට වැඩ කරන හොඳම යාළුවෝ. සිදුවීම වෙන්නේ දෙසැම්බර් මාසෙක. නත්තල් නිවාඩුව කාලේ වගේ? නත්තල් නිවාඩුවට තමයි යාලා ප්ලෑන් කරන්නේ බයික් වලින්. ඉතින් අර කාලවකවානුව හරිම වැදගත්. දෙසැම්බර් කියන්නේ හෝටන් තැන්නට. එච්චර සෙනග ගැවසෙන කාලයක් නෙමෙයි. ඔෆ් සීසන් කියන කාලේ. ඔෆ් සීසන් එක. ඒ කියන්නේ වටේ පිටේ වෙන මිනිස්සු වෙන සාක්ෂිකරුවෝ ඉන්න සම්භාවිතාවය හරිම අඩුයි. ඒකෙන් හුදකලා බවක් ඇති වෙනවා. ලොකු හුදකලා බවක්. ඒක තමයි පස්සේ ඇති වෙන ව්‍යාකූලත්වයට තවත් බලපාන්නේ. යාලා බලාපොරොත්තු වෙන්නත් එක්ක ඒක වෙන්නේ නැති නේද? ඒ නිස්කලංක බව. මූලාශ්‍රයේ තියෙනවා යාලා විහිළු කරගෙන තියෙනවා අදට මේ තැන්නේ රජවරු අපි කියලා. ඒක තමයි මනෝවිද්‍යාත්මක කාරණේ. ඒ හුදකලාව මුලදී නිදහසක් වගේ දැනෙනවා. ඒත් අනපේක්ෂිත දෙයක් වුණාම අර නිදහසම ලොකු පීඩනයක් බවට පත් වෙනවා. උදව්වට කවුරුත් නැහැ කියන හැඟීමත් එක්ක බය දෙගුණ තෙගුණ වෙනවා. හැරි. ඉතින් කොහොම හරි මේ 3 දෙනා හෝටන් තැන්නට ඇතුල් වෙලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන යනවා. ලෝකාන්තේ පැත්තට. ඒ ට්‍රේල් එක දිගේ. වටේ තියෙන මල් සත්තු දිහා බලාගෙන කතා කර කර හරිම සතුටින් තමයි යන්නේ. ඒ කියන්නේ හැමදේම හරිම සාමාන්‍ය විදිහක සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ අත්දැකීම් පටන් ගන්න හැම තමයි සම්පූර්ණයෙන්ම සාමාන්‍ය විදිහට. කිසිම අනතුරක සේයාවක්වත් නැහැ. ඒකෙන් තමයි පස්සේ වෙන දේවල් තියෙන කම්පනය තවත් වැඩි වෙන්නේ. ඉතින් ලෝකාන්තයට කිට්ටු වෙනකොට අර අධික සීතල නිසා අරුණට මූත්‍රා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අවට වෙන කවුරුත් නැති නිසා ඔහු යාළුවෝ දෙන්නට කියලා පාරෙන් ටිකක් පැත්තකට පඳුරක් අස්සට වගේ යනවා. හරි. මෙන්න මේ මොහොත තමයි හැමදේම වෙනස් කරන්නේ. කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුන විදිහට එකපාරටම හරියට කවුරු හරි ස්විච් එකක් දැම්ම වගේ මුළු ප්‍රදේශයම ඝන මීදුමකින් වැහිලා යනවා. ඒක තමයි හෝටන් තැන්නේ ස්වභාවය. ඒක ඇත්තටම අద్భుත දෙයක් නෙමෙයි. ඒකට කියනවා ඇඩ්වෙක්ෂන් ෆොග් කියලා. ඒකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. උණුසුම් තෙත වායු ස්කන්ධයක් හෝටන් තැන්න වගේ සීතල පොළොවක් උඩින් යනකොට තත්පර ගානකින් මේ වගේ මීදුමක් හැදෙනවා. ඒ කියන්නේ ඔය එකපාරටම වලාකුළක් ඇතුළට ගියා වගේ. හිතා ගන්න පුරුවා. ඒකේ භයානකකම විද්‍යාව නෙමෙයි එකපාරටම ඔයාගේ ප්‍රධානම ඉන්ද්‍රිය වෙන පෙනීම නැති වෙලා යන එක. මීදුම කොච්චර ඝනද කියනවනම් අර මීටර් 2ක් 3ක් එහයින් හිටපු අරුණව අජිත්ටයි කමල්ටයි පේන්නේ නැතුව යනවා. සම්පූර්ණයෙන්ම. එයාලා අරුණ කියලා කතා කරනවා ඒත් උත්තරයක් නැහැ. ඒත් එක්කම ඒ ඝන මීදුම මැදින් ලෝකාන්තයේ ප්‍රපාතයේ පැත්තෙන් දරුණු කෑගහිල්ලක් ඇහෙනවා. අයියෝ අනේ මාමු බේරගන්න කියලා කවුරු හරි මර හඬ දෙනවා. හිතදලා බලන්නේ මොහොත තත්පරයකට කලින් යාළුවෙක් අතුරුදහන් වෙනවා. ඊළඟ තත්පරේ ප්‍රපාතයේ පැත්තෙන් කෑගහිල්ලක් ඇහෙනවා. ඕඩෑම මිනිස්සෙක්ගේ මොළය ඒ වෙලාවේ එකම නිගමනයකට එනවා. ඒ අරුණා කියලා. අර අතුරුදහන් යාළුවා ප්‍රපාතයට වැටෙන්න යනවා කියන එක. ඒකට කියනවා කොග්නිටිව් ටනලින් කියලා. අධික ආතතිය යටතේ මොලේ අනිත් හැම දෙයක්ම අමතක කරලා එකම දෙයක් ගැන විතරක් හිතනවා. අරුණ අනතුරේ කියන එක විතරයි ඔළුවේ තියෙන්නේ. හරියටම අජිත්යි කමල්ටයි වෙන කිසි දෙයක් හිතන්න වෙලාවක් නැහැ. එයාලා දෙන්නම කෑ ගැහිම ආපු දිහාවට ප්‍රපාතයේ පැත්තට දුවනවා. මීදුම නිසා පාරවත් හරියට පේන්නෙත් නෑ. එයාලා ප්‍රපාතයේ අද්දරටම ගිහින් බලනකොට මීදුම අතරින් පේනවා ප්‍රපාතයේ අද්දර තියෙන ගහක අත්තක කවුරු හරි එල්ලිලා ඉන්නෝ වගේ. පැහැදිලිව නෙමෙයි. නෑ පැහැදිලි රූපයක් නෙමෙයි. අපැහැදිලි සෙවණැල්ලක් වගේ දෙයක්. ඔය අපැහැදිලි කියන වචනය තමයි මෙතන වැදගත්ම දේ.
පෙනීම සීමා සහිතයි. මනස උපරිම බයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොලේ කරන්නේ හිස්තැන් පුරවන එක. යාලා අරුණව බලාපොරොත්තු වෙන නිසා ඒ පේන අපැහැදිලි රූපය අරුණ කියලා මොලේම තීරණය කරනවා. ඒක සමහර වෙලාවට ලොකු පර්ණාංග පඳුරක් වෙන්න පුළුවන්. නැත්තම් ගහක පැටලිච්ච දෙයක්. ඒත් බය වුණු මනසකට ඒක පේන්නේ මිනිස්සෙක් වගේ. ඉතින් මේ රූපය දැක්ක ගමන් කමල් පොඩ්ඩක්වත් හිතන්නේ උහු බිම දිගා වෙලා ප්‍රපාතයට වැටෙන්න යන රුවට අත දීලා උඩට ගන්න හදනවා. අජිත් එදිහා බලාගෙන ඉන්නවා. ඒත් සිද්ධ වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. කමල්ගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අජිත් බලාගෙන ඉද්දිම අර ගහේ එල්ලිලා හිටපු රූපයයි එයාව බේරගන්න ගිය කමලුයි දෙන්නම එකට ප්‍රපාතයට ඇදිලා යනවා. දෙන්නම. ඔව්. එක මොහොතකින් අජිත්ගේ ඇස් ඉස්සරහම දෙන්නෙක් අතුරුදාන් වෙනවා. මෙතන තමයි කතාවේ තීර්ණාත්මකම අභිරහස්ම තැන. මොකද මේ මුළු සිදුවීමම අපි දන්නේ ඉතුරු වුණු එකම සාක්ෂිකරුවා. ඒ කියන්නේ අජිත්ගේ ඇස් වලින් විතරයි. ඔව්. අධික බය, කම්පනය, මීදුම මේ හැමදේම නිසා ඔහුගේ පෙනීම විකෘති වෙන්න තියෙන ඉඩකඩ ගැන අපි හිතන්න ඕනේ. ඔහු ඇත්තටම දෙන්නෙක්ම දැක්කද? එහෙමත් නැත්නම් කමල් අත දෙනකොට සමබරතාවය නැති වෙලා තනියම ප්‍රපාතයට වැටෙනම දැකලා ඔහුගේ කම්පණයට පත්තුණු මනස ඒ දර්ශනයට අර කෑගැහිල්ලයි අපැහැදිලි රුවයි එකතු කරලා වෙනම මතකයක් නිර්මාණය කරගත්තද? ඒ ප්‍රශ්න එක්ක තමයි කතාවේ අභිරහස තවත් ගැඹුරු වෙන්නේ. දැන් අජිත් සම්පූර්ණයෙන්ම තනි වෙලා. ඔව්. යාළුවෝ දෙන්නම Tamanගේ ඇසිස්රහම ප්‍රපාතයට වැටුණා. එයාට කර කියා ගන්න දෙයක් නැහැ. එයා බිම වාඩි වෙලා හයියෙන් අඬන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයි. ටික වෙලාවක් එහෙම අඬ ඉන්නකොට මීදුම ටිකෙන් ටික අඩු වෙලා යනවා. අහස ආයෙත් පැහැදිලි වෙනවා. අඬමින් හිටපු අජිත්ට දැනෙනවා කවුරු හරි Tamanගේ උරේසට අතක් තියනවා කියලා. එයා ගැස්සිලා හැරිලා බඳනවා. ඒ මොහොතේ ආ බලාපොරොත්තු වෙන්න නැත්තේ වනජීවී නිලධාරියෙක් වගේ කෙනෙක් වෙන්න ඇති. ඔව්. ඒත් එයා දකින්නේ හීනකින්වත් හිතපු නැති කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි. මීට ටික වෙලාවකට කලින් නර මූත්‍රා කරන්න ගිහින් අතරමං වෙලා හිටපු එයාලගේ යාළුවා අරුණ. එයා ප්‍රපාතයට වැටිලා නෑ. එයා පන පිටින් ඉන්නවා. මීදුම අඩු වුණාට පස්සේ තමයි එයා පාර හොයාගෙන ඇවිත් තියෙන්නේ. හරි. දැන් තමයි ලොකුම ප්‍රශ්නේ. අරුණ මෙතන ඉන්නවනා. එහෙනම් කවුද අර ගහේ එල්ලිලා කෑ ගැහුවේ කමල් එක්ක ප්‍රපාතයට වැටුනේ කවුද? මේක තමයි කතාවේ හරය. එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර සාක්ෂි දෙකක් තියෙනවා. එකක් අජිත්ගේ ඇස් දෙකින් දැක්ක දේ. ඔව්. එයාගේ යාළුවෝ දෙන්නෙක් වැටෙනවා. අනෙක භෞතික යථාර්ථය. ඒ කියන්නේ අරුණ පණ පිටින් නිරුපද්‍රිතව එතන ඉන්නවා. මේ ගැටුමෙන් තමයි අභිරහස නිර්මාණය වෙන්නේ. තර්කානුකූලව මේ දෙකම එකවර සිද්ධ වෙන්න බෑ. බෑ. අපිට තියෙන කම්පණයට පත්තුණු ඒත් අවංක ඇසින් දුටු සාක්ෂියක් එක පැත්තකින්. අනිත් පැත්තකින් තියෙන ප්‍රතික්ෂේප කරන්න බැරි භෞතික සාක්ෂියක්. ඉතින් දිවි ගලවාගත් අජිත් සහ අරුණ දෙන්නම දැඩි කම්පණයෙන් උනත් ආපහු එවිත් සිද්ධ වුණු දේ පොලිසියට පැමිණිලි කරනවා. අජිත් Taman දැක්ක දේ ඒ විදිහටම කියනවා. කමල් ප්‍රපාතයේ එල්ලිලා හිටපු කෙනෙක්ව බේරගන්න ගිහින් ඒ කෙනාත් එක්කම පහලට වැටුණා කියලා. පොලිසියටත් මේක ලොකු ප්‍රහේලිකාවක් වෙන්න ඇති. පසුදා පොලිසියයි ගම්වාසීනුයි එකතු වෙලා ප්‍රපාතයේ පතුල පරීක්ෂා කරනවා. ඒක හරිම දුෂ්කර මෙහෙයුමක්. ඔව් ඒ ප්‍රදේශ හරිම දුර්ගමයි. පැය ගානක සෝදිසියකින් පස්සේ යාලට හම්බ වෙන්නේ එක මල සිරුරක් විතරයි. ඒ යාළුව බේරගන්න ගියේ කමල්ගේ සිරුර. ඒක සිරුරයි. එකයි. දැන් අභිරහස්‍ය තවත් ගැඹුරු වෙනව නේද? භෞතික සාක්ෂි. ඒ කියන්නේ එකමල සිරුරක්. ඇසින් දුටු සාක්ෂියට ඒ කියන්නේ දෙන්නෙක් වැටෙනවා කියනකට නවත වතාවක් පටහින වෙනව නේද? ඔව්. මේකෙන් අපිට පේනවා මිනිස් මතකය කියන දේ අධික ආතතිය යටතේ කොච්චරනම් විකෘති වෙන්න පුළුවන්ද කියන එක. මතකය කියන්නේ කැමරාවකින් වීඩියෝ කරනවා වගේ දෙයක් නෙවෙයිනේ. නෑ. ඒක හැම මොහොතකම නැවත නැවත ගොඩනැගෙන දෙයක්. කම්පනයක් වුණ වෙලාවක ඒ ගොඩනැගීම සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට තවත් গুপ্ত පැත්තක් එකතු වෙනවා. මේ සිදුවීම ගැන කතා බහ කරන අතරතුර ඒ ඇහිගෙන හිටපු වයසක ගම්වැසියෙක් මෙහෙම කියනවා. මහත්යෝ හෝටන් තැන්නේ තනි වෙන්න බලාගෙන. ඒක නිකන් අවවාදයක් වගේ නෙමෙයි. ඒකේ ඊට වඩා ගැඹුරු අර්ථයක් ඒ බිම ගැන පරම්පරා ගානක අත්දැකීම් වලින් ආපු අනතුරු ඇඟිවීමක් වගේ දෙයක් තියෙනවා. ඔව්. ඒ වගේ ප්‍රකාශවලට ජනශ්‍රුතිය වටිනාකමක් තියෙනවා. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රදේශවල මිනිස්සු පරම්පරා ගණනාවක් තිස්සේ ඒ පරිසරයේ තියෙන අනතුරු ගැන අත්දැකීමෙන් දන්නවා. ඒ කියන්නේ මේක හුදෙක් මානසික ව්‍යාකූලත්වයක් නෙමෙයි කියන පැත්තට ඒක ඉංගියක් දෙනවා. ඔව්. ඒ ප්‍රකාශයේ මේ සිදුවීම හුදෙක්
දෘශ්‍ය මායාවක් කියන තර්කයෙන් එහාට ගෙනihin ඒ ස්ථානයටම ආවේනික වූ පැහැදිලි කරන්න බැරි යම් බලවේගයක් හෝ අනුතුරක් ගැන ඉඟියක් දෙනවා. ඉතින් අවසානයේදී අපිට ඉතිරි වෙන්නේ පිළිතුරු වලට වඩා ප්‍රශ්න ගොඩක්. හරියටම අපිට පැහැදිලි කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි තාර්කික විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒ කියන්නේ අජිත්ගේ මනසේ මායාවක් නිර්මාණය වුණා කියන එක. ඔව්. මීදුම හුදකලාව බය නිසා ඇති වුණු කොග්නිටිව් ටනලින් තත්වය. මේ ඔක්කොම එකතු වෙලා මායාවක් නිර්මාණය කළා. කමල් සමබරතාවේ නැති වෙලා තනියම වැටුණා. හරි. අනෙක් පැහැදිලි කිරීම තමයි ජනශ්‍රිත්‍ය සහ අභිරහස මත පදනම් වුණු එක. ඒ කියන්නේ හෝටන් තැන්නේ තියෙන පැහැදිලි කරන්න බැරි යම් බලවේගයක් මේකට සම්බන්ධයි කියන එක. අජිත් දැක්කේ මායාවක් නෙමේ වෙන දෙයක් කියලා. ඔව්. මේ පැහැදිලි කිරීම දෙකෙන් එකක්වත් අපිට සම්පූර්ණයෙන්ම ඉවත දාන්න බෑ. අවසාන වශයෙන් සිතන්නට දෙයක් ඉතිරි කරලා අපි මේ කතාව නිමා කරමු. මේ සිදුවීම හුදෙක්ම මීදුම සහ බිය නිසා අජිත්ගේ මනසේ ඇතිවුණු දෘශ්‍ය මායාවක්ද කමල් සමබරතාවේ නැති වී තනිවම ප්‍රපාතයට වැටෙද්දී අජිත්ගේ මොළයේ ඒ හිස්තන පුරවන්න දෙවනි චරිතයක් නිර්මාණය කළාද? එහෙමත් නැත්තම් අර වයසක පුද්ගලයාගේ අවවාදේ තනි වෙන්නේ බලාගන්න කියන එකේ අප නොදන්නා ඒ බිමටම ආවේනික වූ යම් අනතුරක් සැඟවී තිබෙනවාද? ඒ ප්‍රපාතය අද්දරදී ඒ ඝනමීදුම මැද ඇත්තටම සිදුවේ කුමක්දයි සිතා බැලීම අපි ඔබට භාර කරනවා.